සුබ දවසක් හැම දිනාටම ඔන්න අද එක්සෑම් ටාගට් කරලා ස්පෙෂල් වීඩියෝ එකක් ගෙනාවා. එක්සෑම් විතරක් නෙවෙයි ස්ටඩීස් වලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත්. ඒවා ස්ටඩීස් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා එක්සෑම් එකක් කිට්ටුව ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට හරි ටයිම් මැනේජ්මන්ට් එකක් නැතුව තාමත් ප්ලෑන් එකක් නැතුව ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාගේ වැඩ කටයුතු කරගන්න. ඒ හැම දිනාටම අද මේ කතා කරන වීඩියෝ එක මාර විදියට වටිනවා. විශේෂයෙන්ම ස්ටඩීස් කරන ළමයින්ට higher studies වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ එක්සෑම් එකක් කිට්ටුව ඉන්න කෙනෙක් නම් ඔයාට තමයි මේ වීඩියෝ එක මාර විදියට වටින්නේ. නිකමට හිතන්න ඔයා තාමත් ඉන්නේ ගොඩක් දේවල් මට පාඩම් කරන්න තියෙනවා තාමත් මට ටයිම් එකක් නැහැ. කොහොම පාඩම් කරලා ඉවර කරන්නද මන් දන්නේ නැහැ. එක්සෑම් උල් ළඟම එනවා. ඔන්න ඔය වගේ ෆීලින් එක නම් ඔයා ඉන්නේ. මේක තමයි ඔයාට හොඳම ගැළපෙන වීඩියෝ එක. අදින් පස්සේ ඔයාගේ ඔය ලතැවුල් කතා ටික නම් අහන්න වෙන්නේ නැහැ. අද මම කියන විදිහට ප්ලෑන් එක කරගත්තොත්. හරිද? මොකද අපිට හරියට අපේ දවස ප්ලෑන් කරගන්න පුළුවන් නම්, හරියට අපේ ටයිම් මැනේජ්මන්ට් එක කරගන්න පුළුවන් නම්, ඔයාට ඔය විදිහට ලත වෙන දෙයක් නැහැ. එහෙනම් අද මම ඔයාලට ෂෙයා කරගන්නවා to do list එකක් හරියට ක්‍රියේට් කරගන්නේ කොහොමද? ඔයාගේ දවස ෂෙඩියුල් කරගන්නේ කොහොමද කියලා. මේ වීඩියෝ එක ඔයාට මාර විදිහට වටීවි. ඔයාගේ එක්සෑම් එක ඔයා හරියට ගොඩ දාගෙන හොඳ රිසල්ට් එකක් ගන්න. දවස ප්ලෑන් කරගන්න තැනේ ඉඳන් අද අපි පටන් ගමු. හරි. මම ඔයාලට දෙනවා මෙන්න මේ to do list එක. මේක ඔයාගේ daily schedule එක කියලා හිතා ගන්න. දැන් මේක download කරගන්න පුළුවන්. ඔයාට download කරගන්න අවශ්‍ය link එක මම description එකේ දාලා තියෙනවා. ඒක download කරගෙන ඔයාට වැඩ පටන් ගන්න තමයි තියෙන්නේ. දැන් මේ plan එක කොහොමද use කරන්න කියලා මම කියන්නම්. right මේක හරියට ඔයා use කරගන්න. එතකොට ඔයා හිතන්නේවත් නැති විදිහට ඔයාට කාලය කළමනාකරණය කර ගැනීම හැකියාව තියෙනවා. මොකද ගොඩක් දෙනෙක් කරන අඩුපාඩුවක් තමයි වැරද්දක් තමයි නිකරුණේ කාලය නාස්තික කරන එක. මොකද හේතුව දැන් කෙනෙක්ට ෂෙඩියුල් එකක් නැති වුණොත් දවසේ ෂෙඩියුල් එකක් නැති වුණොත් මොකද කරන්නේ? උදේට කන්න පැයක් විතර ගාලය කනවා. හරිද? වොෂ්රූම් එකේ පැයක් විතර ඉන්නවා. නේද? පැයක් විතර මූණ හොදන්න ගන්නවා. ඔය වගේ කාලය නිකාං ගත කරනවා. ඒ තමන්ට ෂෙඩියුල් එකක් නැහැනේ. ඊළඟට මොකද්ද කරන්න කියන අයිඩියා එක නැහැ. එහෙම වුණාම ඔයාට නොදැනුවත්වම ඔයාගේ කාලය නාස්ති වෙලා යනවා. ඒ නිසා තමයි මෙන්න මේ to do list schedule එක ඔයාලට introduce කරන්නේ. දැන් මේකේ වැඩ කොහොමද කරන්නේ? හැමදාම ඔයාට රැට තමයි මේ schedule එක හදන්න තියෙන්නේ. හැමදාම රැට පහුවෙනිදා දවසට තමයි schedule එක හදන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? එතකොට පහුවෙනිදා ඔයා උදේ නැගිට්ටට පස්සේ ඔයාට schedule එකක් තියෙනවා. ඔයාට දවසේ කම්ප්ලීට් කරන්න ඕනේ වැඩ ටිකක් තියෙනවා. එහෙනම් ඔයා දවස පටන් ගන්නෙ අරමුණක් ඇතිව. නිකන් ආවට ගියාට නෙමෙයි. වෙන අය ඔහේ දවස පටන් ගන්නකොට ඔයා ස්පෙෂල් කෙනෙක් වෙනවා. ඔයා ටාගට්ස් වලට තමයි වැඩ කරන්නේ දවසේ. හරිද? අනිත් අය උදේ නැගිටලා නිකන් කාලය කනකොට අදින් පස්සේ ඔයා එහෙම කෙනෙක් නෙවෙයි. ඔයාට තියෙන ටාගට්ස් ටික ඇචීව් කරගන්න තමයි දවස ආරම්භ කරන්නේ. හරි. එහෙනම් වැඩි කතා නැතුව මේ ෂෙඩියුල් එක යූස් කරන හැටි අපි කතා කරමු. ඔයාට පේනවා මේ ෂෙඩියුල් එකේ කොටස් හතරක් ප්‍රධාන වශයෙන් තියෙනවා. එකක් තමයි to do list කියලා කොටසක් තියෙනවා. අනිත් එක reminder කියලා කොටසක් තියෙනවා. gift කියලා කොටසක් තියෙනවා. ඒ වගේම notes කියලා කොටසක් තියෙනවා. හරි. අපි මෙන්න මේ to do list කියන කොටස කතා කරමු මුලින්ම. දැන් මේකේ ඔයාට පේනවා මම දාලා තියෙනවා මේකේ columns 8ක් විතර දාලා තියෙනවා. ඔයාට මේ columns වල task 8ක් ලියන්න පුළුවන්. ඕනවට වඩා task රින්ගවන්න යන්න එපා. ඒ නිසා තමයි මම මෙතන 8ක් දාලා තියෙන්නේ. නැත්තම් හිතන්නකෝ ඔයා දවසේ task 20ක් 30ක් කරනවා කියලා දැම්ම කියලා list එක. ඇත්තටම මිනිස්සෙට කරන්න පුළුවන් limit එකක් තියෙනවා. ඊට වඩා දවසකට කරන්න බෑ. එහෙම අනවශ්‍ය ප්‍රමාණයේ task දාන්න ගියොත් to do list එකට ඔයාට ටික කරගන්න බැරි වුණාම ඔයා disappoint වෙනවා. right? එහෙම වුණාම ඔයාට කිසිම දෙයක් ඊට පස්සේ කරන්න හිතෙන්නේ නැහැ. ඒ නිසා මේ 8ක් කියන එක සාමාන්‍යයෙන් task 8ක් කියන එක ප්‍රමාණවත්. දවසක් තුල කෙනෙක්ට කරන්න පුළුවන් task 8ක්. හරි. එතකොට ඔයා හිතන්න දැන් අද දවසේ රෑ තමයි ඔයා plan එක ගහන්නේ. හරිද? අද දවසේ රෑ ඔයා නිදා ගන්න කලින් plan කරනවා හෙට දවස ගැන. එතකොට හෙට දවසේ මොනවද කරන්න කියන දේ තමයි මේ to do list එකේ දාන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් හෙට දවසේ ඔයා science past paper එකක් කරනවා. අන්න to do list එකේ පළවෙනි task එක විදිහට දානවා science past paper එක අවුරුද්දත් එක්ක දාන්න. හරිද? හිතන්නකෝ 2000 අපි හිතමු 2020 කියලා. 2020 science past paper එක ඔයා කරනවා කියලා මෙන්න මෙතන to do list එකේ දානවා. හරිද? අන්න ඒ වගේ. ඊළඟට ඔයා ඕනනම් ඊළඟ වෙන subject එකක් දාන්න පුළුවන්. ඊළඟ ටාස්ක් එකට සිංහල වල විභක්ති කියන කොටස කම්ප්ලීට් කරනවා. ඊළඟ ටාස්ක් එකේ වඩා මෙතන ලියන්න පුළුවන් විභක්ති කියලා ලියන්න පුළුවන්. හරිද? එතකොට විභක්ති ටික බලලා ඉවර කරනවා. අන්න ඒ වගේ හරි සබ්ජෙක්ට්ස් වලට අදාළව
ඔයා කවර් කරන්න ඉන්න ටික තමයි ඔයාගේ ටාස්ක් ටික වෙන්න ඕනේ. එතකොට ඒ වගේ ටාස්ක් 8ක් ඔයාට දවසකට දාගන්න පුළුවන් මෙතන. දැන් ඒ ටාස්ක් කම්ප්ලීට් වෙනකොට මොකද ඔයා කරන්න ඕනේ? හරි. හිතන්නකෝ දැන් ඔන්න දවස පටන් ගත්තා ඔයා. ඔයාගේ to do list එකේ ටාස්ක් ටික තියෙනවා කරන්න ඕනේ. ඔයා ඔන්න මුලින්ම පාස් පේපර් එක තමයි ඔයාට කරන්න තියෙන්නේ. මුලින්ම පාස් පේපර් එක ඔයා කරලා ඉවර නම් මෙන්න මෙතන ඉස්සරහා කොටුවේ ටික් එකක් දානවා ඒක කරා කියලා. ඇයි අපි මෙහෙම ටික් එකක් දාන්නේ? මේ හැම දෙයකටම හේතුවක් තියෙනවා. හරිද? මේවා නිකන් ආවට ගියට හදපු දේවල් නෙමෙයි. මේ හැම දෙයකටම හේතුවක් තියෙනවා. ඉතින් මේ ටික් එකක් දැමීමෙන් අපි අපේ යටිහිතට දෙනවා පණිවිඩයක් මේ දේ මම කරා කියන දේ. ඒ කරා කියන හැඟීම, ඒ ෆීලින් එක වාගේ යටිහිතට දෙනවා. එතකොට මොලේ තේරුම් ගන්නවා හරි. ඔයා දැන් දෙයක් කම්ප්ලීට් කරලා තියෙන්නේ. ඔටෝමැටිකලිම ඔයා මොටිවේට් වෙනවා ඊළඟ ටාස්ක් එකට යන්න. හරිද? මොකද දැන් ඔයාට එන සැටිස්ෆැක්ෂන් එකක් එනවා. පළවෙනි ටාස්ක් එක කරා කියන්නේ දවසේ පටන් ගන්න කරන එක ටාස්ක් එකක් ඉවර කරා කියන්නේ. අන්න ඔයාට ෆීලින් එකක් එනවා. හැපි ෆීලින් එකක්, මොටිවේෂන් එකක් එනවා. හරි වැඩේ හරි එහෙනම් ඊළඟ එකට පයිමු කියලා හැඟීමක් ඔළුවෙන්ම ඔයාට දෙනවා. ඒ නිසා තමයි මේ විදිහට ටික් කරන්න වෙනම බොක්ස් ටිකක් මම දාලා තියෙන්නේ. හරි. ඒ විදිහට ඔයාට to do list එක කරගෙන යන්න පුළුවන්. දැන් තේරෙනවනේ ඒ ගැන ගැටලුවක් නැහැ කියලා මම හිතනවා. right? ඊට පස්සේ තව දෙයක් කියන්න ඕනේ මේ to do list එක හදනකොට හිතන්න ඔයාට වැඩි බරක් එහෙම නැත්නම් වැඩි එෆෙක්ට් එකක් දාන්න තියෙන ටාස්ක් එක මුලින්ම දාන්න. ඔයා අමාරුයි කියලා හිතනවනේ ටාස්ක්. ඒ අමාරුයි කියන හිතන ටාස්ක් එක උඩටම දාන්න. right? මොකද දැන් දවස පටන් ගන්නකොට ඔයා ෆ්‍රෙෂ් එකේනේ පටන් ගන්නෙ. හොඳ රීෆ්‍රෙෂ් වෙලා දවසේ ආය කිසිම දෙයක් ඔළුවේ නැහැ. කලින් දවසේ ප්‍රශ්න අනම්මන ඔළුවේ නැහැ. ඒ නිසා ඔයාට අමාරු දෙයක් මුලින්ම කිරීමේ හැකියාව ජවය තියෙනවා. ඒ නිසා මේ to do list එක හදනකොට ඔයාට අමාරුයි කියලා හිතෙන පාඩමක් තියෙනවා නම් අමාරුයි කියලා හිතෙන කොටසක් තියෙනවා නම් අන්න ඒ ටාස්ක් එක ලිස්ට් එකේ උඩටම දාන්න සැලකිලිමත් වෙන්න. හරි. ඊළඟට මේ රිමයින්ඩර් කියලා කොටසේ ඔයාට මොකක් හරි දැන් අද දවසේනවා මේක හදන්නේ අද දවසේ රෑ හදනවා නම් පහුවෙන්ද දවසේ ඔයාට මොනවා හරි මතක් කර ගැනීමට අවශ්‍ය කරන දේවල් ටික මේකේ දාගන්න පුළුවන්. ඕනනම් එක්සැම්පල් එකක් විදිහට හිතන්න දැන් ඔයා අද දවසේ පාඩම් කරනවානේ. අද දවසේ පාඩම් කරලා රෑ වෙනකොට ඔයාට මොකක් හරි සමීකරණයක් කොච්චර මතක් කරන්න හැදුවත් දැන් ඒ සමීකරණය අමතක වෙනවා ඔයාට. හරි මොකක් හරි සමීකරණයක් ඔයාට අමතක වෙනවා කියලා හිතන්නකෝ. එහෙනම් දැන් අද රෑ ඔයා මේ ෂෙඩියුල් එක හදනකොට ඒ සමීකරණය මේ රිමයින්ඩර් කොටසේ ලියා ගන්න. ඔයාට අමතක වෙන සමීකරණ මේකේ ලියා ගන්න. එතකොට පහුවෙන්ද දවසේ ඔයා දකිනවා හැමතිස්සෙම මෙන්න මේ රිමයින්ඩර් එකේ තියෙන සමීකරණය. එහෙනම් පහුවෙන්ද දවසේ ඔයාට ඒ ටික ඒ සමීකරණ නැවත මතක් කරගැනීමේ හැකියාව තියෙනවා. හරිද? එතකොට අනිත් දේ තමයි මේ ෂෙඩියුල් එක ඔයා ගහන්න ඔයාට පේන තැනක තියාගන්න. රෑ හැදුවා ෂෙඩියුල් එක පහුවෙන්ද උදේ ඉඳන් පටන් ගනිද්දි වැඩ ටික මේ ෂෙඩියුල් එක ඔයාට පේන තැනක තියාගන්න. එතකොට තමයි ඔයාට ඔළුවට යන්නේ මෙන්න මේ දේවල් තව කරන්න තියෙනවා කියන පණිවිඩේ ඔයාට ඔළුවට යන්නේ එතකොට. හරි. ඊළඟට මේ gift කියලා කොටසක් තියෙනවා. ඒක මම කියන්න. notes කියන කොටසේ මොනවා හරි ඔයාට notes මොනවා හරි තව අමතර දේවල් දාගන්න තියෙනවා නම්. හරිද? ඔයා to do list එක දැම්මා, reminder දැම්මා. ඊටත් අමතරව ඔයාට මොනවා හරි සඳහන් කරගන්න තියෙනවා නම් අමතක වෙයි කියලා හිතනවනම් මොනවා හරි notes ටික මෙතන දාගන්න පුළුවන්. ඊළඟට gift කියන කොටස. මේක තමයි වැදගත්ම කොටස. මොකද්ද මේ gift වලින් අපි කරන්නේ? හරි. දැන් හොඳට අහගන්න. මේකයි කතාව. දැන් ඔයා දන්නවද දැන් ඔයා ඇත්තටම ඔයාට කවුරු හරි තෑග්ගක් දෙනවා නම් ඔයා මොකද කියන්නේ කැමතිනේ වැඩේට නේද? ඔයාට මම ඔන්න තෑග්ගක් දෙනවා කිව්වොත් ඔයා කැමති. ඕන කෙනෙක් තෑගි වලට කැමතිනේ. හැබැයි හේතුවක් නැතුව තෑගි දෙනවා දුන්නොත් අන්න එතන ප්‍රශ්නයක් නේද? හේතුවක් නැතුව කවුරු හරි තෑග්ගක් දෙනවා නම් ප්‍රශ්නයක් නේ. හරි හිතන්න ඔයාගේ බර්ත්ඩේ එකට කවුරු හරි gift එකක් ඔයාට දෙනවා. ප්‍රශ්නයක් නැහැ. බර්ත්ඩේ එකනේ. ඒ සතුට ඔයාට ලැබෙනවා එතකොට. හරි එහෙනම් හැමදේටම අපි තෑග්ගි ගන්න ඕනේ මොනවද හේතුවක් එක්ක. නිකන් අපි කවුරුත් තෑගි ගන්න නෑනේ. තෑග්ගක් කවුරු හරි අපිට දෙනවා නම් ඒකට හේතුවකුත් තියෙන්න ඕනේ. රීසන් එකකුත් තියෙන්න ඕනේ. ඒ වගේ තමයි මෙතන අපි තෑග්ගක් දෙනවා. අපි තෑග්ග දෙන්නේ කාටද? මේ තෑග්ග දෙන්නේ අපිටමයි. හරිද? අපි අපිටම තෑග්ගක් දෙනවා. මොකටද අපි තෑග්ගක් දෙන්නේ අපිටම? අපි අපිටම තෑග්ගක් දෙන්නේ මෙන්න මේ to do list එක හරියට complete කරනවට. හරි. ඔයා දැන් දවසේ plan කරලා තියෙනවා to do list එක task ටික දාලා තියෙනවා. task 8ක් දාලා තියෙනවා. ඔය 8ම ඔයා දවස තුල complete කරනවා කියන්නේ ඇත්තෙන්ම ඔයා සුපිරි වැඩෙක්නේ. ඇත්තෙන්ම ඔයා වැඩෙක්. ඔයාට ඒ credit එක දෙන්න ඕනේ. ඔයාට මේ credit එක දෙන්න ඕනේ. එතකොට තමයි ඔයාගේ මනස පිළිගන්නේ. හරි. මම දෙයක් කරා කියන හැඟීම ඔයාගේ මනසට automatically එනවා. අන්න එතකොට ඒකට gift එකක් තමයි මෙන්න මෙතන අපි දාගන්නේ. හරි. මොකද්ද මෙතන ඔයාට දෙන්න තෑග්ග දැන් හිතන්න ඔයා ඔන්න දැන් ෂෙඩියුල් එකට අනුව අද දවසේ මේ තියෙන ටාස්ක් 8ම කම්ප්ලීට් කරා. ඔයා එහෙනම් වැඩේ. හරි ටාස්ක් 8ම කම්ප්ලීට් කරලා ඉන්නේ. එහෙනම් ටාස්ක් 8ම කම්ප්ලීට් කරොත් ඔයාට gift එකක් ඔයා දෙන්න ඕනේ. gift එක මෙතන ලියන්න.
ටාස්ක් 8ම කම්ප්ලීට් කරොත් ඔයා කැමති කෑමක නමක් මෙතන දාගන්න පුළුවන්. ඒ කෑම ඔයා ගන්න ඕන අනිවාර්යයෙන්. හරි. එහෙම නැත්නම් ඔයා කැමති ටීවී ප්‍රෝග්‍රෑම් එකක් බලන්න. ඔයා කැමති මූවි එකක් බලන්න. ඔයා කැමති යාළුවෙක් එක්ක සෙල්ලම් කරන්න යන්න. අන්න ඒ වගේ gift එකක් ඔයාට මෙතන දාගන්න පුළුවන්. හරි. ඒ වගේ gift එකක් ඔයාට මෙතන දාගන්න පුළුවන්. හරිද? එතකොට ඔයාට ඒ gift එක ඔයාට දී ගන්න පුළුවන් gift එකක් වෙන්න ඕනේ. හරිද? ඔයාට මේ ඒ වගේම ඔයා කැමති gift එකක් වෙන්න ඕනේ. හරි. මේ දේවල් achieve කරගත්තාම ඔයාට හම්බෙන gift එක. දැන් මේක ආවට ගියාට නෙමෙයි මේ දාලා තියෙන්නේ. මේකෙත් මනෝවිද්‍යාත්මක පැත්තක් තියෙනවා. හරි. මේකේ මනෝවිද්‍යාත්මක පැත්තක් තියෙනවා. ඒ තමයි දැන් හිතන්න ඕනම කෙනෙක් ඕනම සතෙක් වුණත් යම් දෙයක් කම්ප්ලීට් කරොත් මොකක් හරි ටාස්ක් එකක් කරොත් එයා බලාපොරොත්තු වෙනවා gift එකක්. හරි තම ස්වාමියාගෙන් gift එකක් බලාපොරොත්තු වෙන සතෙක් වුණා. දැන් හිතන්න ඔයා දැකලා ඇති ඔය සත්තු ඔය සර්කස් වලට ගන්න සත්තු ඉන්නවනේ. ඒ සත්තු බලන්න ඒ මොකක් හරි ඇක්ටිවිටි එකක් කරාට පස්සේ ඒක හරියට කරාට පස්සේ ඒ සතාගේ අයිතිකාරයා එයාට කෑමක් දෙනවා. කෑමක් දීලා ඔළුව අත ගන්නවා. ඒක හරියට කරාම. අන්න. එතකොට ඔටෝමැටිකලි සතා ඒකෙන් තෘප්තිමත් වෙනවා. හරිද? එයාට ඒක හැපි එකක් මොටිවේට් වෙනවා. ඊළඟ පාරත් හරියට මේ සතා එක කරනවනේ. හරි වැඩේ අතරින්නේ නැහනේ. ඒ වගේ තමයි මෙතන ඔයා මේ ටාස්ක් ටික හරියට කම්ප්ලීට් කරාට පස්සේ ඔයා ඔයාටම gift එකක් දෙනවා. ඒ gift එකත් එක්ක මොකද වෙන්නේ? ඔයාත් නොදැනුවත්වම ඔයාගේ මනස සතුටටපත් වෙනවා. ඔයාව මොටිවේට් කරනවා මනස නිකන් ඔටෝමැටිකලිම දැන් මෙතන වැඩේ කරා ඔයා හරියට අන්න ඔයාලට දැන් තෑග්ගකුත් ලැබුණා. හරි ඊළඟ දවසෙත් මේ වැඩ ටික ඊළඟ ටාස්ක් ටිකත් හරියටම කම්ප්ලීට් කරන්න ඕන කියන හැඟීම ඔයාගේ මනස ඔයාට දෙනවා. රයිට් ඉතින් හැමදේටම මතක තියාගන්න මනස තමයි වැදගත්ම දේ. අපේ මනස අපිට හරියට හසුරවන්න පුළුවන් නම් අපේ මනස සතුටින් තියාගෙන අපිට වැඩ කරන්න පුළුවන් අසීමිත විදිහට. ඒවට ටෙක්නික්ස් තියෙනවා. දැන් ඒ දෙකක් තමයි මම ඔයාලට මේ අද කිව්වේ. හරි ඒ නිසා මනසත් එක්ක කරන ගේම් එකක් මේක. අපි කරන හැමදේම ස්ටඩීස් වෙන්න පුළුවන්, ඔයාගේ ජොබ් එක වෙන්න පුළුවන්, ඔයාගේ බිස්නස් එක වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම අපි මනසත් එක්කනේ කරන්නේ. අපේ මනසෙන් අපිට හරියට සපෝට් එක ලැබෙනවා නම් ඔයාට ඕනම දෙයකින් ඉස්සරහට යන්න පුළුවන්. හරි. ඔන්න ওই විදිහට තමයි gift එක තීරණය කරන්න ඕනේ. මං හිතන ඔන්න එකක් පැහැදිලි වෙන්නේ නැති කියලා. හරි. ඔන්න ඔය විදිහට එහෙනම් ඔයාට පුළුවන් මොකක්ද මේ ෂෙඩියුල් එක ප්ලෑන් කරගන්න. හරි. ඉතින් මේක ඇත්තටම මාර විදිහට වටින ෂෙඩියුල් එකක්. ඔයාගේ ටයිම් එක හරියට මැනේජ් කරගන්න මේ ෂෙඩියුල් එකෙන් ඔයාට පුදුම උදව්වක් ලැබෙන්නේ. ඒ නිසා ඔය අද ඉඳන් පටන් ගන්න වැඩේ මේක ඩවුන්ලෝඩ් කරගන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාලා තියෙනවා. ඒ link එකෙන් ගිහිල්ලා ඔයාට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ to do list schedule එක. ඩවුන්ලෝඩ් කරගෙන මේක print කරගන්න අනිවාර්යයෙන්ම print කරගන්න. print කරගෙන එතකොට දවසේ plan එක ඔයා හදාගන්න ඕනේ මම අර කිව්ව විදිහට. හරි. එහෙනම් වැඩ ටික කරගන්න පිළිවෙලට කාලය දැන් මදි කාලය නෑ කිය ලත වෙන්න අවශ්‍ය නෑ. සැලැස්මක් තමයි ඔයාට අවශ්‍ය වෙන්නේ. ෂෙඩියුල් එකක් තමයි ඔයාට අවශ්‍ය වෙන්නේ. ඒ ෂෙඩියුල් එකට ඉස්සරහට යන්න අනිවාර්යෙන් ඔයාට සාර්ථක ප්‍රතිඵලයක් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. බය නැතුව වැඩ කරන්න, මහන්සි වෙන්න ඔයාට ගොඩ යන්න පුළුවන්. හරි. එහෙනම් මම හිතනවා මේ අද කතා කරපු වීඩියෝ එක, අද කතා කරපු මේ concept එක, ෂෙඩියුල් එක ඔයාට ඔයාගේ ලයිෆ් එකට පුදුම විදිහට වැදගත් වෙන්න ඇති කියලා. ඔයාගේ අදහස් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න. ඉස්සරහට අපි මේ ගැන තව වැඩිදුර ස්ටඩි ටිප්ස් කතා කරමු. සහ වීඩියෝ එකට අනිවාර්යෙන් ලයික් එකක් දාන්න කැමති නම් ඒ වගේම මේ වීඩියෝ එක ඔයාට පුළුවන් ෂෙයා කරන්න. ඔයාගේ යාළුවන්ටත් මේ ෂෙඩියුල් එක දෙන්න. යාළුවන්ටත් අත දෙන්න, අත හිත දෙන්න කියලා ඉල්ලනවා. එහෙනම් අපි තවත් වටිනා කියන වීඩියෝ එකකින් හමු වෙනකන් අදට සමු ගන්නවා. එහෙනම් හැමදෙනාටම ජය වේවා. ඉටු වෙනවා සම්තයි ජීවිතය හරි අපූරු කතාවකි. ඔබේ කතාවත් ලියා තබන්න බලාපොරොත්තු